සාදු සාදු. යමාමේනි කාන්තිමත් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අනන්ත අපරිමිත බුදුගුණ සමුදායට නවරහාදී බුදුගුණයට නමස්කාර කරමි. නමස්කාර වේවා. ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාක්ඛාතාදීයෝ ස්වාසෝ දහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධයට නමස්කාර කරමි. නමස්කාර වේවා. ඒ මිහිරි බුදුබණ පද ලෝසතුන් කෙරෙහි කරුණාවෙන් දේශනා කොට වදාළ සුප්‍රතිපන්න අංජලි කරණීය මහා සංඝරත්නයට නමස්කාර කරමි. නමස්කාර වේවා. තෙරුවන් ගුණ හදවතේ දරාගෙන දුහොත් මුදුන් තබාගෙන තෙරුවන් ගුණ සිහි කරමු. කවුරුත් එකට එකතු වී නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤුහිති. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති. නමාමි බුද්ධං ගුරුසාගරං තං සත්තා සදා හොන්තු සුඛී අවේරා. කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං අහංච. නමාමි ධම්මං
සුගතේන දීසිතං සත්තා සදා හොන්තු සුඛී අවීරා කායෝ jigucco සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවීරා කායෝ jigucco සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්බේ මරණං අහංච උතුම් චෛත්‍ය බෝධි විහාරය තුල පූජන ස්ථාන කවුරුත් වන්දනා කරමු වන්දාමි චේතියං සම්බං සම්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සම්බංයුතං සන්තා වන්දී තං බෝධිපාදපං ඉමේති මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිරාජානමත්තුතේ ඉන්දනීල වන්න පත්ත සීතකන්ද බාසුරං සත්තුනිත්ත පංකජාහි පූජිතංග සාතදං අග්ගබෝධී නාම වාම දේවරුක්ඛ සන්නිභං තං විසාල බෝධිපාද පන්නමාමි සම්බදා සුපතිට්ඨිත රට්ඨානුරාධපුරේ සම්දිට්ඨිත දක්ඛින සාක බවං සුභ මේඝ වනම්බර මේඝනීබං ජය බෝධි මහං පනමාමි වරං මහියංගනං නාගදීපං කල්යාණං පදලංචනං දිවාගුහං දීගවාපි චේතියං ච මුතියංගනං තිස්ස මහා විහා බෝධින් මරිච වට්ටියං සොන්නමාලි මහා චේතිං ධූපාරාම බයාගිරින් ජේතවනං තත්තාකාචර ගාමකං ඒතේ සෝලස ඨානානි අහං වන්දාමි සම්බදා ලෝකේකනාථ වදනං බුද්ධරාජහංසං වීනීය කෝමුදවනං වලිසීතරං සිං අද්දින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාධු මමලං
जिनदन्त धातु एकादाटाति दस पुरे एकानागपुरे आहु एकागन्धार विषये एकासि पुनसीहले चतस्सोता महा निब्बान रस दीपिका पूजिता नर देवी तापि वन्दामि दाढयो पटमं बोधिपल्लङ्कं द्वितीयं च अनिम्मिसं तृतीयं चङ्कमनं सेट्ठं चतुर्थं रत्नागरं पञ्चमं अजपालं च मुचलिङ्गेन चट्टमं सप्तमं राजायतनं वन्दे तं मुनिसेवितं साधु 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 කාරුණික පිංතුනි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ අපරිමිත බුදු ගුණය ජීවමාන ලෝකේ පුරාවටම අදටත් වර්ධනීයත්වයට පාත්‍ර වෙමින් මේ බුද්ධ ශාසනය පවතිනවා යයි සාක්ෂියක් වශයෙන් सर्वज्ञ धातुन वහන්සේලා ලෝකේ පුරාම මනුෂ්‍ය ලෝකයේ තුල දිව්‍ය ලෝකයේ තුල නාග ලෝකයේ තුල වැඩවසනවා. ඒ ධාතුන් වහන්සේලා වැඩියමක් වැඩ ඉන්නේ චෛත්‍ය රාජන් වහන්සේගේ ධාතු ගර්භය තුල. ලෝකේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා अनुराधपुर स्वर्णमाली महाराजन वහන්සේගේ ධාතු ගර්භයේ වැඩ වසනවා. ඒ උතුම් ස්වර්ණමාලි මහසෑරාජන් වහන්සේ මුළු ලෝක ධාතුවටම පින්බර සංකේතයක්. ඒ ස්වර්ණමාලි මහසෑරාජන් වහන්සේ ඉදිරිපිට ඉඳගෙන ධාතුන් වහන්සේලා වන්දනා කරනවා වගේ පොල්ගස්සෝ විට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේ ඓතිහාසික මේ චෛත්‍ය මඬුවේ ඉඳගෙන කිරට සුදට දිදුලන මේ උතුම් චෛත්‍ය රාජන් වහන්සේට අපි වන්දනා කරන්නේ බුදු ගුණ හදවතේ තබාගෙනමයි. එනිසා ඒ උතුම් ස්වර්ණමාලි මහසෑ රාජන් වහන්සේට සිදු කරන වන්දනාවක්සේ පොල්ගස්සෝ විට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේ අපේ මහා සෑ රජුන්හට මේ උත්තම වන්දනාව පූජෝපහාරයක්ම වේවා කියන පැතුම ඇති කරගෙන හොඳයි කවුරුත් මේ විදිහට කියවා ගනිමු. රන්කොත බබලන සෑය වාඳින්නේ රන්වන් රැස් ආහසට වීදෙන්නේ රන්වීමන කරන් බුබුලක් වෙන්නේ රන්වැලි සෑයෙන් රැස් වීදෙන්නේ ගැමුණු නිරිඳු කළ සෑය වාඳින්ටයි අමුණු ගණන්
මුතු මැණික් පුදන්ටයි පිරුණු සාන්දක් සේ සිසිල සාදන්ටයි සාදු සාදු මහා සෑය වඳින්ටයි සුදු රැස් ඇති කොත් කැරලි දීලෙනවා සිළුමිණ මුදුනේ රැස් වී දෙනවා පල්ලිංගු බුබුලසේ සෑය දීලෙනවා සාදු සාදු අපි සෑය වඳිනවා බුදු රැස් සිහිවන කොඩි පාලදින්නේ සුදු සෑවටයේ කොඩිය දීලෙන්නේ සුදු මුදු බුදු ගුණ සිහියට එන්නේ සාදු සාදු මහා සෑය වඳින්නේ ගෞතම මුනිදුගේ ධාතු වඳින්නේ නිම්මැති පින් පාල රැස් කරගන්නේ මව්විලසට තුන් සරණ ලබන්නේ ගෞතම සසුනේ පිහිට ලැබෙන්නේ නිතර සැපත දෙන සසුන දීලෙන්ටයි සතර අපායේ දොරටු වැසෙන්ටයි නතර නොවී පින් පල රැස් වෙන්ටයි සතර වරම් දේවි සෑය වඳින්ටයි ලක්බුදු සසුනයි නිති සුරාකින්නේ සෙත් මග මතු කොට සැපත ලබන්නේ රැස්වන දෙවි පිරිසක් සමගින්නේ සක් දෙවිඳුන් මහා සෑය වඳින්නේ මහා සෑයට සේ සත් පුදමින්නේ මහමෙරටත් දුර සිට පැමිණෙන්නේ මහමුනි ගුණ කාන්ද සිහියට ගන්නේ
බම්බු පිරිසද සෑය වඳින්නේ දිස් වෙන රන් රාස විලස දිලෙනවා ලස්සන සෑ බාඳ වට දීලිසෙනවා රැස්වන පින නීති මට සිහි වෙනවා විස්කම් දෙව් පුත් සෑය වඳිනවා රන්දා සිට කුසලේ බලගන්ටයි බන්දා අකුසල් බැහැර කරන්ටයි නින්දා බස් හැම විට දුරුවන්ටයි කැන්දාගෙන පීන සැපත ලබන්ටයි සසරට යොමුන මලක් විලස නොව නිවනට යන මාග සුරැකේවා අකලට පරවේන මලක් විලස ලෙඩ දුක් කරදර දුරු වේවා වරදට හසුවන කෙනෙක් විලස නොව නිසියහ මගටම යොමු වේවා මරණට බියවන කෙනෙක් විලස නොව සුගතියටම සීත සැනසේවා නිවනට යන මාග සුරැකේවා සුගතියටම මාග සැලසේවා නිවන පිණිස මේ පින වේවා සාදු 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 ඒ මහා සෑ රාජයන් වහන්සේ අභියස ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දෙස බලනවා වගේම ලෝතුරා බුද්ධ රූපේ හිතේම වාගෙන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සමාන කරන්ට නොහැකි අසමාන බුදුගුණ කදම්බයකින් තුන් ලොවක් සනහා වදාරමින් පන්සාලිස්වසක් ගම්දනව් සරිසරා දෙස් විදිස් සරිසරා තුන් ලොවක් සරිසරා දහම් පද දෙසූ බව සත්‍යයි. ඒ සත්‍යානුභාව බලය මේ සද්ධර්මයේ ලෝක ශාසනය 5000ක් කල් පවතින්නටම හේතු වේ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මෙලොවට දෙසූ අමාමේනී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අනන්ත අපරිමිත බුදු ගුණ සමුදායට තෙන්පත් කළ මල් පහන් සුවඳ දුම් ගිරන්පස අටපිරිකර පූජා
මේ මල්වැල් මල්මාලා සුවඳ පූජා බෞද්ධ කොඩි කංචුක පූජා සියලු පූජාවන් ආලෝක පූජාවන් පහන් පූජාවන් මල් වෙඩි පූජාවන් සහිත සියලු පූජාවන් ඔබ වහන්සේට පූජා කරන්නට අවසර ලැබෙනසේක්වා හදවතින් සතුටින් සොම්නසින් සදහැයෙන් සියලු පූජාවන් ගෞරවාදරයෙන් පූජා කරමු මේ ගාථාවන් මෙලෙස කියවා ගන්න නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසභං ගනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහි පූජේමි බුද්ධං කුසුමේන නීන පුඤ්ඤේන මීතේන ලබ්භාමි මොක්ඛං පුප්පං මිලායාති යතයිදං මේ කායෝ තතායාති විනාශ භාවං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා හංගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුබං පානීයමි තං භගවා පතිගං හාතු උත්තම අදිවාසීතු නොභන්ති අට්ඨපානං පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගං හාතු උත්තම අදිවාසීතු නොබන්තේ චතුමදුරානි පරිකප්පිතං අනුකම්පං පාදාය පතිගං හාතු උත්තම අදිවාසීතු නොබන්තේ තාම්බූලං පරිකප්පිතං
කම්පං පාදාය පත්තිගංහාතු උත්තම අධිවාසීතු නොබන්ති අට්ඨ පරිකාරං ඉමං අනුකම්පං පාදාය පත්තිගංහාතු උත්තම අදිවාසීතු නොබන්ති සම්බං සද්ධාය පූජිතං අනුකම්පං පාදාය පත්තිගංහාතු උත්තම බුදුරජාණන් වහන්සේ මේ සියලු පූජාවෝ අප කෙරෙහි අනුකම්පා කොට ඉවසා වදාරනසේක්වා සාදු 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 දැස් අඩවන් කරගෙන සිත සමාධි සෝයට පත් කරගෙන හදවත බුදු කුටීරයක් බවට පත් කරගෙන බුදුරුව වඩා හිඳුවාගෙන මනසින් බුදු ගුණ මෙනෙහි කරමු. බුදුරදුන් උදෙසා මල් පහන් පිදු දොහොත් නල්ලේ තබාගෙන බුදුරජාණන් වහන්සේ මේ මල් පහන් සේම මගේ මුළු ජීවිතේම ඔබ වහන්සේට පූජා කරමු. පූජා කරන්නට අවසර ඒ පූජාව ජීවිතාන්තයේ තෙක්ම සසර වසනාතුරුම ඔබ වහන්සේටම වේවා. මගේ දිවිය ඔබ වහන්සේට සුවඳ මලක්සේ පහන් සිලුවක්සේ සුවඳ ධූපයක්සේ පූජා වේවා. साधु 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 मेरे सखी वागनी महाकारुणिक शांतिनायक अनवहन जीवितयम पुदा ඔබ වහන්සේ සරණ යමි. යන අතක් නොමදැන ක්ලේශ වසඟයට හසු මාගේ ජීවිතය පූජා කරමි. හිස් වචන දොඩමින් අයාලී ගිය මගේ සිතුවිලි
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි සිතනා මොහොතකින් සියලු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි සිතනා ඇසිල්ලකින් සිතට සහනයගෙන ජීවිතේ දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි හිස් වචන දොඩමින් නිසාරු දේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි නොදැන මා කළ සියලු වරදට සමාවන සේක්වා පාදුවිල්ලක් සෙයින් සිරිපා සිඹිමි බැතින් සියලු සත්ත්වයින්ගේ සැපත සැනසුම සඳහා තම ජීවිතයම පූජා කළ බව සත්‍යයි ඒ සත්‍ය ගුණයට මාගේ ජීවිතය පූජා වේවා මුළු ලොවට වැඩ පිණිස අනේක හිරිහැර විඳි බව සත්‍යයි මාගේ සිතද ඒ මගට යොමු වේවා බුදුරජාණන් වහන්සේ මාගේ සිරස මහා
කාරුණිකයන් වහන්සේට සුව යහනක් වේවා මාගේ හදවත බුදු කුටියක් වේවා දිය පොදක් නැති කතරට මහා වැස්සක් වේවා අන්ධකාරයට ආලෝකයක් වේවා රුවලක් නැති නෙවට රුවලක් වේවා තරණය කරන්නට පාලමක් වේවා ශාන්තිනායකයන් වහන්සේ මාගේ ජීවිතය බුද්ධ පූජාවක් ලෙසින් පූජා කරමි මාගේ ජීවිතය මේ මොහොතේ පටන් බුදු සිරිපා මුල පූජා වේවා පූජා වේවා පූජාම වේවා හදවතේ බුදු කුටියක් තනාගෙන ඒ බුදු කුටියේ බුදුරදුන් වැඩ ඉන්නකොට ඇස් පිල්ලමක් පාසාම තබන අඩියක් පාසාම ගත වෙන මොහොතක් පාසාම දැනෙන්නේ බුදු සුවඳමයි දැනෙන්නේ බුදු සිසිලමයි සිතුවිල්ලක් පාසාම හැඟෙන්නේ ඒ උතුම් බුදු ගුණයමයි ජීවිතේ හැම මොහොතකම උතුම් බුදු ගුණ සරණ වේවා අවසන් හුස්ම හෙළන මොහොතේ බුදු ගුණ මට සිහිපත් වේවා බුදු ගුණය දහම් ගුණය සංඝ ගුණය ජීවිතේ සෑම තප්පරයකම ආශිර්වාදයක් වේවා සාදු 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 පින්තුනි පූජාවේ ගුණය බලය වැඩි වෙන්න සැමට සිතක් ශාන්තියක් සැලසෙන්න පුංචි දරු පැටවුන්ට තරුණ දරුවන්ට වැඩිහිටි ඔබ අප සැම දෙනාටම අපේ අම්මා තාත්තා ඔබේ දුවා පුතා ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාට පවුලේ හැම දෙනාටම යහපතක් වෙන්න කවුරුත් එකාවන්ව එකතු වෙලා අටවිසි බුදු ගුණය සිහිපත් කරමු අටවිසි බුදු බලය සැමට යහපත පිණිස වේවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්ධරෝ පුඤ්ඤෝ ජනපාමුක්ඛෝ මංගලෝ පුරිසා සබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝබිතෝ ගුණ සම්පන්නෝ අනෝම දස්සී ජනුත්තමෝ අදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්ත සාරෝ සුමේධෝ අංග පුංගලෝ සුජාතෝ සම්බලෝ කංගෝ පිය දස්සි නරාසබෝ අත්ත දස්සි කාරුණිකෝ ධම්ම දස්සි තමෝනුදෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුන්දෝ විපස්සීච අනූපමෝ සිකී සම්බයිතෝ සත්තාවෙස්ස සුඛදායකෝ කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජබෝ කස්සපෝ සිරි සම්පන්නෝ හෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේනච තේපිත්වං අනුරක්ඛන්තු ආරෝගේන සුකේන චාති සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං ච යං බලං අරහං තානං ච තේජේන රක්ඛං බන්දාමි සම්බසෝ සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්ති බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ अस्मिन् विहारकर पम्बत रुक्कगामे सम्मेषु दीपनगरेषु पिचक्कवाले
දේවාසුරා ගරුඩ රක්කස නාග යක්ඛා රක්ඛන්තු මං රක්ඛන්තු ත්වං සකනු භාව බලේන නිච්ඡං දීවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු දංමිකෝ ත්‍රෛතල තිලක සකලක්නීය සාගර පාරගතා ශේෂ ගුණරත්න මන්දිරාය මාන ජන වන්දනීය මකුට මණී මරීචි කදම්බ චුම්බිත කිරණ ශ්‍රේණීන් විරාජමාන සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උදෙසා පුරා සතියක් මහා පුද පූජාවන් සිද්ධ කරමින් සුදු පින්කම විහාරස්ත චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පවත්වමින් දීප පූජා පුෂ්ප පූජා සුවඳ පූජාවන් සිද්ධ කරමින් රැස් කරගත් පුණ්‍ය සම්භාර ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා පින්වත් මහා සංඝරුවනටත් දායක කාරක මූලිකාදී සෑම දෙනාටමත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ සකල විද පූජානිසංසයන් හේතු වාසනා වේවා මෙලව යහපත උදා වේවා පරලොව සුගතිය ළඟා වේවා මෙලව පරලොව දිලව කෙලවර අමා මහ නිවන් සැපතම වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝ හි උග්ඝෝසයුන්දීව ගනාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මහියං ඒතේන සච්චේන ජයස්සු තුයිහං සාදු 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 පින්වත් නායක මාහිමිපාණන් වහන්සේ විහාරාධිපති ගුරුදේව ලොකු හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ සදහැ ගුණගරුක සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි පින්වත් මහා සංඝරුවනේ අවසරය අනුශාසකත්වයේ ඇතිව පොල්ගස්සෝවිත ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේ දායක කාරකාදී පින්වතුන් අවුරුදු 103ක් අඛණ්ඩව සිදු කරගෙන පැමිණ මේ අත්‍යුදාර ආශිර්වාද ජනක උත්තම පූජාව චෛත්‍ය වන්දනාව සුදු පින්කම මේ වසරේ අද දවසේදී මේ සිදු වෙන වෙලාව පූජාව සංවිධාන කටයුතු පොල්ගස්සෝවිත ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසලේ අපේ කාංචන ගුරුතුමන් රත්නපාල ගුරුතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරු භවතුන් විශේෂයෙන්ම දෙමාපියන් ආදරණීය ශිෂ්‍ය නායක දරුවන් ඇතුළු සියලුම දරු පැටව් හැමෝම එකතු වෙලා සංවිධානය කළා. සියඹලාගොඩ දකුණ ගම තුල තමයි
මේ විහාරස්ථානයේ පිහිටා තිබෙන්නේ. සීමලාගොඩ දකුණ ගමේ බොහෝ පින්වත් පිරිස අද මේ පින්කම හා සම්බන්ධ වුණා. පින්වත් ඔබ දායක වුණා, එකතු වුණා, සහභාගී වුණා. පින්වතුනි කල්පනා කරන්ට මේ පූජාවෙන් ලැබූ පින් බල මහිමය මේ චෛත්‍ය රාජන් වහන්සේට බෝධි රාජන් වහන්සේට දිනපතා පිදුම් පුදන ධාතු මන්දිරේ ධාතුන් වහන්සේලාට අධිග්‍රහිත උතුම් දේවතාවුන් වහන්සේලාට ශ්‍රී සුබන සමන් දිව්‍ය රාජන් වහන්සේ වරප්‍රමුඛ සක්‍ර බ්‍රහ්ම දිව්‍ය මණ්ඩලයේ දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ මෙපිනින් සුවපත් වේවා. අපට ආශිර්වාද කරවා දෙවියන්ට නිවන් සැපතම වේවා. සාදු සාදු සාදු. පිංගතුනි අපවත් වී වදාළ ගොඩගමුවේ ශ්‍රී ප්‍රඥා වාසාභිදාන මහා තේරවරයන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරුවනටත් ඔබ නමින් අප නමින් මියගිය සියලු මියගිය ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මේ පින්කමට සම්බන්ධ වුණු සහභාගී වුණු අටපිරිකර පූජාවන් බාරගත් ඒ වගේම ගිලන්පස පූජාවන් සූදානම් කරන මේ පූජා වෙනුවෙන් වියදම් කරන්ට මූල්‍යමය පරිස්කාර පූජාවන් දායකත්වයන් දක්වන්ට දුණු සහභාගී වුණු ඔබ සැමදෙනාටම මේ පින් හේතු වේවා. ඔබ නමින් මියගිය මව්ද මව්පිය ආදී ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. සසර සුවපත් වේවා. මියගිය සියලු දෙනාට නිවන් සැපතම වේවා. සාදු සාදු සාදු. පින්වතුනි මහා සංඝ රත්නයට ආශිර්වාද කරමු. පින්වත් නායක හාමුදුරුවෝ විහාරාධිපති ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ රත්නය සුවපත් වේවා. නිදුක් වේවා. නිරෝගීමත් වේවා. බොහෝ කලක් සසුන් වැඩවසන්නට උන්වහන්සේලාට තෙරුවන් සරණ වේවා. දෙවි රැකවරණ වේවා. දිගාසිරි සම්පත්තියම වේවා. සාදු සාදු සාදු. අපි ආශිර්වාද කරනවා. අද විශේෂයෙන්ම පොල්ගස්සෝවිත ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසලට එක ශ්‍රේණියට පුංචි දරුවන් ඇතුළත් වෙච්ච දවස. එක ශ්‍රේණී පුංචි දරු පැටවුන් වගේම ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා මිගනුම ලබන සියලු දරුවන්ට ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවියන්ට අද මේ පින්කම සංවිධානය කරන්ට නායකත්වයේ දායකත්වය නිරන්තරයෙන්ම දරන්නට යෙදෙන කාංචන ගයාන් උඩුවන ගුරුතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උපප්‍රධානාචාර්ය රත්නපාල පෙරේරා ගුරුතුමන් ඇතුළු පින්වත් ගුරු මණ්ඩලයටත් ඒ වගේම සක්‍රීය කාරක සභාවේ අපේ ආදරණීය තාත්තලා අම්මලා ඇතුළු සියලු දෙමාපියන්ටත් ඒ වගේම සියලු දරු පැටවුන්ටත් මේ පින් හේතු වාසනා වේවා. දුක් දුම්නස් දුරු වේවා. ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසල නිරන්තරයෙන්ම ප්‍රායෝගිකව දරුවන්ගේ අධ්‍යාපනය දෙකම සංවර්ධනය කරන්නට වෙහෙසෙන කැපවෙන දහම් පාසලක්. ඒ දහම් පාසලේ සියලු දරුවන්ට තමන්ගේ කුසලතාවයන් දක්ෂතාවයන් දියුණු කරගෙන අනාගතේ වාසනාවන්ත කරගන්න ආශිර්වාද වේවා. සියලු දරුවෝ සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමු. මේ පින්කමට අටපිරිකර පූජා ආදීන් ගිලන්පස පූජා ආදීන් සම්බන්ධ වුණු ලස්සන පෙරහැරකින් මේ පින්කමට එකතු වුණු හැමදෙනාටම සහභාගී වුණු සම්බන්ධ වුණු දායක වුණු හැමදෙනාටම මේ පින් හේතු වේවා. මගේ අම්මට තාත්තට වගේම ඔබේ අම්මට ඔබේ තාත්තට පවුලේ ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාට සහෝදරයන්ට කල්යාණ මිත්‍රයන්ට මේ පින් හේතු වාසනා වේවා. තෙරුවන් සරණ වේවා.
දෙවිරැක වරණ වේවා. අටවිසි බුදු ගුණයෙන් සත්බුදු ගුණයෙන් ජයසිරි මා බෝ සමිඳු පිහිටින් ස්වර්ණමාලි මහසෑ රදුන්ගේ ආශිර්වාදයෙන් සෝමාවතී මහසෑ රාජන් වහන්සේගේ ආශිර්වාදයෙන් දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පොල්ගස්සෝ විට ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේ මේ උත්තම ඓතිහාසික ධාතු චෛත්‍යයන් වහන්සේගේ ආශිර්වාදයෙන් දිව්‍ය ලෝකේ නාග ලෝකේ මනුෂ්‍ය ලෝකේ වැඩ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් කළ පින්කමේ පින් බලයෙන් දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් ඔබට යහපතක් වේවා. රෝග අපල උපත්‍රාවන් දූරින් දුත වේවා. ගතට මනසට සිතට සෝය සැනසීම උදා වේවා. සිදු කරන සියලු කටයුතු සාර්ථක වේවා. රැකිරක්ෂා වෙළෙහෙළදාම් ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු සාර්ථක වේවා. තව තවත් පින් සිතුවිලි පහළ වේවා. පින් සිදු කරගන්නට කුසල් වඩන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. මෙලව යහපත උදා වේවා. පරලොව සුගතිය ළඟා වේවා. මෙලව පරලොව කෙලවර උත්තම අමා නිවනින් සැනසෙන්න මේ පින් කුසල් පාරමිතා වේවා. සාදු සාදු සාදු. හැමදෙනාම මෙලෙස ප්‍රාර්ථනා කරමු. දුකින් පෙළෙන සත් දුකින් මිදේවා. බියෙන් පෙළෙන සත් බිය නැති වේවා. සොවින් තැවෙන සත් සොම්නස් වේවා. නිතින් මේ හැම සත් සුවපත් වේවා. නිතින් මේ හැම සත් දුකින් මිදේවා. නිතින් මේ හැම සත් නිවන් දකීවා. සසර වසනතුරු නිවන් දකිනතුරු අසත් පුරුෂ ආශ්‍රයක් නම් නොවේවා. සත් පුරුෂ ඇසුරම ලැබේවා. සංසාර ගමන කෙටි වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. උතුම් නිවන් සැපතම ලැබේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අත්තෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලවේන මයාලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තානි තේරානං ආගතං පටිපාටියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අද දවසේ මේ වැඩසටහන සජීවී විකාශය කළ
ශ්‍රී ප්‍රඥාවස දහම් පාසලේ අභිනාද මාධ්‍ය සංසදයට අපේ ආශිර්වාදය පළ කරනවා. සියලු දෙනාටම සුපින්වර රාත්‍රියක් වේවා. නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇසුයේ හිමිගේ අනී පිටු සිටු පුතුටමින් අනී හිමියනි මට